ගයිස් අපි බලමු ඩිජිටල් මාර්කටින් කියන මොකක්ද කියලා. ඇයි අපි ඩිජිටල් මාර්කටින් කරන්න ඕන ඇතරම ඉස්සල්ලම ඩිජිටල් මාර්කටින් වලට යන්න කලින් අපි මාර්කටින් කරන්න කියලා පොඩි අයිඩයක් ගන්න ඕන. මාර්කටින් කරන්න සාමාන්‍ය බිස්නස් එකට කස්ටමස්ල ගෙන්න්න ගන්න සහ සෙල් එක වැඩි කරගන්න. කොටිම කිව්වොත් ඉන්කම එක වැඩි කරගන්න සහ බිස්නස් එක ග්‍රෝත් එකට 0 මැක්සිමම් ඉන්කම්යක් ගන්න බිස්නස් එකේ තමා මාර්කටින් කරන්නේ. මොකද යම් තැනක සෙනකින්න තැනක කඩයක්දා දැම්මොත් කෝමත් සෙනක එනවා ඒ ෆ්‍රීමාගටින් එතන පේන්න තිනවා. එතකොට ගමක් ඇතුළ තියෙන කඩයකට සෙනක ගන්න ලේසි විදිත්තම මාකටිං කරන එක. එතකොට මාකටිං ජනරල් මාකටිං ඇල්ලා ඉස්සර පාවිච්චි වෙච්ච දෙයක්. ඒක විල්ලා පෝස්ටර් ගාලා ටීව ගැඩ්දාලා රේඩියෝ ලැඩ්දාලා පත්තරේ දාලා ඒ වගේ මාකටිං ඇත්තම ඉස්සර තිබ්බ එක දැන් ඉවරයි. කවුරුත් ඒවා යස් කරන්නේ නැහැ. එතකොට නෑමයි කියන්නත් බෑ සාමාන්‍ය තරමට යුස්සනවා තම යුස් කරන ඉන්නවා. එවනාට ඩිජිල් මාකටින් ඇවිල්ල පවෆුල් හැමතිම්ම ඉමේජ්ජගේ තියෙනවා ගලන්ට කියවන්න පුළුවන් එක තියෙන දේවල් බේසික් අයිඩයක් ගනුලන් කොස්ටි ෆිෂන්ට් කොස්ටෙක් ගොඩක් අඩුයි සාමාන්‍ය මාකටිං වලට එක්ස්පර්ස්ලා ඉන්නවා. දැන් සාමානෙන් ඉස්සර මාකටිංව පත්‍ර දානවලට හොයන්න ඕන කට්ටිය ඒ කම්පැනිවලටලා තා කරලා දැන්ගේම නෑ ඩිජිල් මාකටින් කරන ගොඩක් ඉන්න කෝල් කරලා වැඩේ කරගන්න පුළුවන් රිමෝට්ටක් කරන ඕන තරන් ඉන්නවා. updated trends and technologies, enhance strategies, ideas, ට්‍රෙන්ඩල්ට වීඩියෝ හදලා පෝස්ට් හදලා දාන්න පුළුවන්. ටික්ටොක් එකේ ඉන්ස්ට එකේ FB එකේ ඔගොල්ලෝ දන්න ඒවා. flexibility with scaling, measurable goals tracking කරන්න පුළුවන්. goal එක track කරන්න පුළුවන්. tools තියෙන ඕන තරම් Photoshop, Illustrator, Premiere Pro, Affinity, Google ලගේ VO3 වගේ ගොඩක් tools තියෙනවා use කරන්න පුළුවන්. professional native experience, robust and impactful marketing. ඉති ඔකොළ දන්නා දැන් කොච්චර ෆෙස්බුක් එක මාර්කටිං වෙනවාද කියලා. එතකොට අපි බලමු ඩිජිටල් මාර්කටිං කරන කෙනෙක් මොනාද කරන්න කියලා. ගවතිනා ඩොකමට මේ වෙබ්සයිට් එක තියෙනවා මෙන්න එක තමා ලිංක් එක. එතකොට මෙතන දාලා තින ලෝක ස්ටන්ඩඩ් ඩිජිටල් මාර්කටිං කරන කෙන මොනාද කරන්න කියලා. අපි බලමු මොනාද කියලා. performance marketing, paid media, pay-per-click, social media, digital content working across multiple channels such as web, app and mobile, lead generation, web optimization, UX UI, customer experience, marketing automation. එතකොට සාමාන්‍ය ලංකාව ඇතුලේ ගොඩක් දේවල් යස් ශොප්පයක් ගත්තොත් ෆෙස්බුක් ඉන්ස්ට එතකොට ටික්ටොක් අනිවාරෙන්ම ඉටස්සේ ලින්ඩින් එක යස්සනවා අඩුයි ලින්ඩින් එක විල්ල මාකටිං කරන පලට්ෆෝර්ම් එකක් නෙමේ ලින්ඩින් එක ඇත්තරම ඇවිල්ල ඒකවෙල ප්‍රොෆෙෂනල්ස් ලගේ පලට්ෆෝර්ම් එක ඒක ඇතුළ මාකටිං කරන එක ඇතිකල් හරිද ඇතිකල් නෑ කියන්නේ ඒකත් එතකොට ෆෙස්බුක් වගේනවා ඒක ඇවිල්ල ජොබ්වලට කම්පැනි එක ප්‍රොෆෙෂනල් වැඩවලට තියෙන පලට්ෆෝර්ම්. එතකොට පොෆෝමන්ස් මාර්කටිං කියන්නේ ඇඩ් බූස් කරලා එක උපරින් පොෆෝමන්සයක් ගන්න එක රීච්චක් ගන්න එක. ඊටවස පේඩ් මීඩිය පේපර් කලික් කියන WhatsApp එක WhatsApp මැසේජෙන් ඇඩ්දානාවගේ ලීඩ් ඒ තම කියන්නේ. එතකොට සෝෂල් මීඩිය කියන්නේ සෝෂල් මීඩිය පලට්ෆෝර්ම් වලට දාන එක. එතකොට ෆෙස්බුක් ඉන්ස්ට ටික්ටොක් වගේවා. එතකොට digital content working across multiple channels, WhatsApp ස්ටෝරි දාන්න පුළුවන්, Facebook ඉන්ස්ට ටික්ටොක්. එතකොට වෙබ්සයිට් එකේ ඉක්මන් මාකට් ප්ලේස් මේ වගේ යස් වෙනවා ලංකාවේ. ලීඩ් ජෙනරේෂන් කියන ලීඩ්
ජෙනරේට් වෙන්න දාන එක ලංකාව යස් කරනවා එවනට ඒක සක්සස් රේට් එක පොඩ්ඩක් අඩුයි WhatsApp බට්න එක දානවට වඩා එ වෙබ් ඔප්ටිමේෂන් කියන එක අනිවාරෙන්ම බිස්නස්සේ කරන්න ඕනේ වෙබ්සයිට් අනිවාරෙන් තියනන බිස්නස්සේකට ඒක SEO කරලා තියන්න ඕනේ Google Ads දවසට සාමාන්‍ය ඩොලර් 3ක්වත් රන් කරොත් හොඳ ප්‍රීච් එකක් Google එකේ හොඳ රෙපියුටේෂන් එකක් බිස්නස් එකට ගන්න පුළුවන් එතකොට UX UI කියන වෙබ්සයිට් එකේ එතකොට වෙබ්සයිට් එකේ UI එක කලර්ස් තීම්ස් දාන පෝස්ට්වල කලර්ස් තීම්ස් එතකොට වීඩියෝ වල වගේ අර ලස්සන කියන එක එකම කලර් තීම් එකක් තියෙන්න ඕන කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ කස්ටමර් එක්ස්පීරියන්ස් එක කියන්නේ කෝල් ගත්තාම මැසේජ් කරද්දී තියෙන ප්‍රොෆෙෂනල් ගතිය ඒගොල්ලන්ට කස්ටමර් කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම සර්විස් එක ප්‍රොෆෙෂනල් විදිහට දෙන එක ඉවසීමෙන් කතා කරන එක ඒකෙන් අදහස් වෙන්න කස්ටමර්ට අඩුම ගානට ප්‍රොෆිට් නැතුව බඩු දෙන්න ඕනේ කියලා ඩීසන්ට් ප්‍රයිස් එකකට දෙන්න ඕනේ. ඒතර මාකටිං ඔටෝමේෂන් කියන්න අපිට ඔටෝමේෂන් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙන වෙබ්සයිට් එකට පේමන්ට් ගෙට් එක දාලා ඇඩ් එක ගහලා තියන්න පුළුවන්. අපිට අයිටම්ස් ඕඩර්ස් ආවම ෂිප් කරන්න විතරයි තියෙන්නේ. වගේ ඔටෝමේෂන් කරන්න පුළුවන් ඒවට ට්‍රැකින් දාන්න පුළුවන්. එතකොට මෙතනින් අදහස් වෙනවා සොෆ්ට් ස්කිල්ස් හාඩ් ස්කිල්ස් ඩිජිටල් මාකටිං කරන කෙනෙක්ට තියෙන ස්කිල්ස් මේ වගේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට සැලරි එක ලෝකේ 2022 වෙද්දී සැලරි එක තමයි මේක ඩොලර් 1,20,000ක් අවුරුද්දකට ඕස්ට්‍රේලියාවේ ඩිජිටල් මාකටිං මැනේජර් කෙනෙක්ගේ සැලරි එක. එතකොට දැන් ලංකාවේ නම් කොහමත් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට නම් ඩිජිටල් මාකටිං මොකුත්ම දන්නේ නැති කෙනෙක්ට 30,000 තමයි පටන් ගන්න. එතකොට එක්ස්පීරියන්ස් වැඩි වෙන්න ඔයගේ සැලරි එක වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම දෙන ඇඩ්වයිස් එක තමයි ඔයගේ අවුරුද්දක් මාස 6ක්වත් ගියාට පස්සේ 40,000 50,000ක්වත් සැලරි එක වෙන්න ඕනේ. එහෙම නැත්නම් අවුරුද්දක් ගියාම හරි වැඩි වෙන්න ඕනේ. අවුරුද්දක් ගිහිල්ලත් වැඩි වුණ නැත්නම් අනිවාර්යයෙන්ම රිසයින් වෙන්න වෙන තැනකට යන්න වෙන තැනක් හොයාගෙන. මොකද අවුරුද්දක එක්ස්පීරියන්ස් තියෙනවා කියන්නේ ඔයාට ඊළඟට යන තැනින් කොහොමත් හොඳ ගාණක් ගෙවනවා. ඒ chance තමන් නැති කරගන්න එපා. ඒක තමයි මට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක. කම්පැනි එකට ගියාට පස්සේ කම්පැනියට උපරිම දෙන්න පුළුවන් දේ දීලා තමන් ගැනත් හිතන්න කියලා මම කියන්නේ. මොකද කම්පැනි එකෙන් හිතන්නේ කම්පැනි එක ගැන තමන් හිතන්න ඕන තමන් ගැන. ඒක තමයි මට